මේ දවස්වල තියෙන ඇමරිකා ඉරාන ප්‍රශ්නය නිසා ලංකාවේ මිනිස්සු දෙකට බෙදිලා තියෙනවා. සමහර පිරිසක් කියනවා ඇමරිකාව හරි. තවත් සමහර පිරිසක් කියනවා ඉරානය හරි කියලා. ඉතින් ඔයා හිතන්නේ කවුරු හරි කියලාද? හරියටම හරි කවුද කියලා අපි දැනගමු සෑම් මානදෙනිය සර්ගේ. සර් කවුද හරි? America Iran war or even Ukraine war යුද්ධවල දැන් කීපයක් යනවා. ඉතින් පළවෙනිම දේ තමයි මේ යුද්ධවලදී අපි දකින්න එක මිනිස්සු මැරෙනවා. පුංචි ළමයි මැරෙනවා. මට ඒක හරි දුක දෙයක්. හරි. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරි මේ අතරතුර අපි පොඩ්ඩක් හිතලා බලමු. ඕගොල්ලෝ Google කරලා පොඩ්ඩක් බලන්න ඉරාන් 1970s කියලා. හරි ඉරානය කියන්නේ ලස්සන පුංචි පැරිසිය වගේ තිබ්බ රටක්. රොක් ඇන්ඩ් රෝල් අහන මිනි ස්කර්ට් අඳින මේ ලංකාවේ වගේ මීටත් වඩා දියුණුව තිබ්බ රටක් තමයි 70 ගණන් වල. ෂා කියලා කිං කෙනෙක් හිටියා. විප්ලවයක් ආවා. ෂාව එලෝලා දැම්මා. ඊට පස්සේ තමයි ඔය අයතුල්ලා කුමේනි වගේ ආවා. ඊට පස්සේ අපි දැක්ක එකපාරටම අරාබි කොඩියේ ඉරාන් කොඩියේ අරාබි අකුරු වෙනවා. පොඩ්ඩ ඒක අර දරුණු අන්තවාදී ඉස්ලාම් ආගම ක්‍රමයකට ඇවිල්ලා මේ ඉරානයේ මිනිස්සු අවුරුදු 40ක් පුදුම දුකක් තමයි වින්දේ. හරි. ඊට අමතරව ඒක අපි හැමෝම දන්න කරුණක් තමයි හමාස් කියන ත්‍රස්තවාදී සංගමයට පළවෙනි කන්ට්‍රි එකේ සපෝට්. හරි. හමාස් කියන ඒ ත්‍රස්තවාදී ගිය අවුරුද්දේ ඊශ්‍රායලට පැනලා මිනිස්සු 1200 ගාණක් අමුවේ කපලා කොටලා මරලා දානවා. හරි that is really bad. හරි. ඉතින් ඒ වගේම තමයි දැන් ඊයේ පෙරේදා ඒ රටේ නිදහස වෙනුවෙන් නැගිට්ට මිනිස්සු හරි 30000ක් 40000ක් අමුවේ මරලා දානවා. හරි. ඉතින් දැන් අනේ සාකච්ඡාවෙන්ද හරි. ඉතින් මේ වගේ අන්තවාදී මිනිස්සු නියුක්ලියර් බෝම්බ එකක් හැදුවොත් මේ හතර වටේට ගහද්දි අපි හිතනවාද මේ ඒක හොඳ දෙයක් කියලා? කිව්වා වගේ මිනිස්සු මැරෙනවා. හැබැයි මේ වගේ රටවල් එක්ක මේගොල්ලන්ට සාමදානයක් තේරුම් ගන්න බෑ. ඒකට too late. ඔය මේ ඉන්න දැන් හොඳට මතක තියාගන්න මේ ඉරාන් රජය කියන්නේ ඉරාන් ගවර්න්මන්ට් එක කියන්නේ ඉරානියන් මිනිස්සු නෙමෙයි පර්ෂියන් මිනිස්සු නෙමෙයි. මට ගොඩාක් සිඩ්නි වල පර්ෂියන් යාළුවෝ ඉන්නවා හරිම හොඳ මිනිස්සු. හරි මේ වගේ එක්ස්ට්‍රීම් අයිඩියාස් තියෙන එහෙම කවුරුවක්වත් මිනිස්සු නෙමෙයි. නමුත් අවුරුදු 40ක ග්‍රහණයට ලං වෙලා ඒගොල්ලන්ගේ ෆ්‍රීඩම් එක ෆයිට් කරද්දි ඒ ගත්ත ඒ අමානුෂික ක්‍රියාවල් එක්ක බලද්දි no way ඇමරිකාව ඊශ්‍රායලය මං බිලීව් කරනවා මේ යන වෙලාවේ ඒගොල්ලෝ කරන දේ හරි කියලා. මුලින් කිව්වා වගේ මිනිස්සු මැරෙනවා ඒක හරිම දුකම දෙයක්. නමුත් මම සුබ පතනවා ඉරාන මිනිස්සුන්ට ඉක්මනට ඒගොල්ලෝ මේ ෆයිට් කරන ෆ්‍රීඩම් එක අර නැවත තිබ්බ ඒ කාලෙට යන්න ඒ වාසනාව ඉක්මනට හම්බ වෙයි කියලා. මේක තමයි මගේ ඉරාන් ඇමරිකා යුද්ධය ගැන ඔපිනියන් එක.